හොඳයි. ඉතින් අපි විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්නේ විශේෂයෙන් මේක දේශපාලනික සාකච්ඡාවක්. මම හිතනවා හැමෝම මේ සාකච්ඡාව සම්බන්ධයෙන් යම්කිසි ඉදිරිපත් කිරීම මත ඉදිරිපත් කිරීම වෙනවා නම් හොඳයි කියලා. ඒකට මූලිකම හේතුව තමයි සජ්ජබේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විශේෂයෙන් නාපෝලියට ආවා. ඇවිල්ලා රැස්වීමක් තිබ්බා. ඒත් එකම මම දැක්ක විදිහට ඉතාලියේ නගර ගණනාවක ගිහිල්ලා ඔහු ජනහමු පැවැත්තුවා. ඉතින් ඔහු නාපෝලිදී කියපු දේවල් ටිකක් තමයි. එකක් තමයි ඔහු සමස්ත ලෝකයේම විදේශගත ලාංකිකයන්ගේ සජබ ගෝලීය සංසදයේ සභාපති වශයෙන් තමයි කටයුතු කරන්නේ. අනිත් එක තමයි ඔහු මෙහාට ආවේ මොකටද කියලා ඔහු කියනවා. එකක් තමයි ලෝකයා සමග කොහොමද ගනුදෙනු කරන්නේ කියලා. එකක් අනිත් එක තමයි අලුත් නිර්මාණ. ඒ කියන්නේ අලුත් කොහොමද ලංකාවේ ආර්ථිකයේ සම්බන්ධව අලුත් නිර්මාණ ඒත් එක්කම කොහොමද ඒ වගේ දේවල් සම්බන්ධව සාකච්ඡාවකට තමයි ඔහු අද සම්බන්ධ වුණේ. ඉතින් විශේෂයෙන් අපේ ලාංකිකයන්ට කියන්න තියෙන්නේ සජබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එකක් තමයි මව්පක්ෂයේම කොටසක්. එකක් තමයි ලාංකිකයෝ දන්න විදිහට අපිත් දන්න විදිහට එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණය 1946 ලංකාවේ පළවෙනි ධනේශ්වර දේශපාලන පක්ෂය. පළවෙනි ධනේශ්වර පක්ෂය ඩීඑස්ලා ඩඩ්ලා ඒ වගේම අනිකුත් නායකයෝ එකතු වෙලා හදපු පක්ෂය. ඉතින් දැන් මේ වෙනකොට ඒ කියන්නේ දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය බැලුවොත් එහෙම අවුරුදු 80කට කිට්ටු වෙන්න එකක් පක්ෂයක් වශයෙන් එකක් රාජ්‍ය බලයේ විශාල කාලයක් මේ ගෙනල්ලා තියෙනවා ලංකාව තුළ විශාල කාලයක්. ඒකත් එක්කම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒත් එක්කම ඒකෙන් කැඩිච්ච තවත් පක්ෂ එක්කෝ එකට එකතු වෙලා එක්කෝ වෙනම එක්කෝ සභාග හදලා මේ වෙනකොට රට පාලනය කරලා තිබ්බා. ඉතින් අවුරුදු 75කට අධික වුණත් අපි 75ක් කිව්වොත් එහෙම විශාල කාලයක් මේ රට පාලනය කරලා තිබ්බා. එතකොට අපි බැලුවොත් එහෙම එක්සත් ජාතික පක්ෂය මේ රට අගාධෙන් අගාධයට ගෙනල්ලා තියෙනවා. එතකොට සජබේ එතකොට ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උන්ගෙන් කැඩී ගිය කොටස් ඒ සේරම මේ රට ලංකාව කියන මාතෘ භූමිය විනාශයට පත් කරලා තිබ්බා. එතකොට දැන් අපි බැලුවොත් එහෙම එක්සත් ජාතික පක්ෂයේ කැඩිලා ඉවර වෙලා 2020 නිල වශයෙන් සජබේ නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරුවට පස්සේ ඒකේ නායකයා ඇවිල්ලා සජිත් ප්‍රේමදාස ආර් ප්‍රේමදාසගේ එකම පුත්‍ර රත්නයා. ඉතින් එකක් තමයි දැන් ඒකේ ඇයි මේ සජබේ කියලා වෙනම පක්ෂයක් හැදුවේ? එතකොට ඇයි මේ එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවිලා එතකොට සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් වෙනම පක්ෂයක් හැදුවේ කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ මේකේ තියෙන මේ ආර්ථික සම්බන්ධතා. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තියක් වශයෙන් ආර්ථික රනිල් වික්‍රමසිංහ ගෙනියන මේ ආර්ථික වැඩපිළිවෙල පිළිගන්න බෑ. ඒ නිසා තමයි මෙහෙම කියලා. ඒගොල්ලන්ගේ එතකොට ආර්ථික වැඩපිළිවෙල මොකද්ද? සජබේ ආර්ථික වැඩපිළිවෙල ඒගොල්ලෝ කියන්නේ රාජ්‍ය සුබසාධන ධනවාදය. එතකොට දැන් හෙක්ටර් අප්පුහාමිලා මෙහි ඇවිල්ලා කතා කරන්නේ
රාජ්‍ය සුබසාධන ධනවාදය නම් අපිට ජනතාවට තේරෙනවද දන්නේ රාජ්‍ය සුබසාධන ධනවාදය කියන්නේ මොකක්ද කින්දබන්ද කියලා. අඩුම ගානේ ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න. රාජ්‍ය සුබසාධන ධනවාදය මීට අවුරුදු ඒ කියන්නේ මීට අවුරුදු 1900 දෙවන ලෝක යුද්ධයේ ආසන්න කාලයේ තමයි රාජ්‍ය සුබසාධනවාදය මේ ගෙනාවේ. අපි කිව්වොත් එහෙම 19 සියවසේ එහෙම නැත්නම් 20 වන සියවසේ වගේ තමයි රාජ්‍ය සුබසාධන ධනවාදය ගෙනාවේ. ඒක ගෙනාවේ ජෝන් ලෙනඩ් කින්සි කියන. ඒකේ ප්‍රධානම අරමුණ ඇවිල්ලා ඒකේ ප්‍රධානම රජයේ සුබසාධනය වැඩ කිරීම. රාජ්‍ය ඒ කියන්නේ රාජ්‍ය සුබසාධනය වැඩි කිරීම. අනිත් එක තමයි අධ්‍යාපන සෞඛ්‍ය නොමිලේ ලබා දීම. ඊට පස්සේ සමාජ ආරක්ෂණ. ඒ කියන්නේ සෞඛ්‍ය ඒ වගේම සියලුම දේවල් මේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩි දියුණු කිරීම. දැන් අපි දන්න දෙයක් තමයි මේක කරන්න ගියාම මේක කෙරුවනේ. ලෝකේ මේක තිබ්බ. රාජ්‍ය සුබසාධන ධනවාදයේ තිබ්බා. මේකෙන් මොකද වුනේ? මේකෙන් උනේ රජයට විශාල වියදමක් දරුවා. එතකොට බදු පැනෙව්වනේ. එතකොට රජයේ බදු වැඩි වෙනකොට රාජ්‍යයේ බදු වැඩියෙන්ම අරගත්තේ කාගෙන්ද? රාජ්‍යයේ බදු වැඩියෙන් අරගත්තේ එදා හිටපු ධනපතියන්ගෙන්. ඒක හොඳ නැති හින්දා ඒක අවුල් හින්දා ධනපතියෝ ඒකට කැමති නැති හින්දා තමයි නවරෙබල වැඩපිළිවෙල ගෙනාවේ. මිල්ටන් ෆ්‍රොයිඩ්මාන් කියන එහි නිර්මාතෘවරු ඒක ඇවිල්ලා ඊට පස්සේ ඒක කොහෙද ක්‍රියාත්මක වුණේ? එංගලන්තයේ මාග්‍රට් කැචර්ලා ඒත් එක්කම ඇමරිකාවේ රේගන්ලා ඒගොල්ලෝ එක්ක අහුවෙලා තමයි නවලිබරල්වාදී ඊට පස්සේ ගෙනාවේ. ඉතින් දැන් නැවත වතාවත් සජිතුයි එහෙම නැත්නම් ජාතික එතකොට හෙක්ටප්පුහාමිලා නියෝජනය කරන එතකොට ඒ දේශපාලන පක්ෂය කියනවා නම් රාජ්‍ය සුබසාධන ධනවාදය නැවත ගේන්න ඕනේ කියලා එකක් ඒක කියන අයගේ ඔලු හොඳ නැද්ද කියලා බලන්න වෙනවා වෙනම මේ පරීක්ෂණයක් කළා. හැබැයි ඒක කියනකොට අහගෙන ඉන්න ජනතාව ප්‍රශ්න නොකර ඒක අහගෙන ඉවර වෙලා මේක කරන්න පුළුවන් අපි මේක තමයි කරන්න කියලා එහෙමනම් ඒගොල්ලන්ගේ ඔලු බලන්න වෙනවා. ඒකෙන්ද අපි කියන්නේ හික්ටප්පු හාමු මහත්තයෝ මේ ජනතාව අන්දවන්න එපා. මොකද මේ අපි මේ දේශපාලනයේ මේ බබ්බු නෙමෙයිනේ. ඒකෙන්ද මිනිස්සුන්ව අන්දවන්න යන්න එපා. අනිත් එක තමයි ඔබතුමා දැන් ඔබතුමාලත් බලේ හිටියනේ. එතකොට ඔය ඔබතුමාලගේ ආණ්ඩුවයි එතකොට සජබෙට ඉස්සෙල්ලා හිටපු එක්සත් ජාතික පක්ෂයයිනේ මේ වැඩිපුරම මේ නවලිබරල්වාදය තුල ඉස්සෙල්ලාම විදේශගත වෙන්න මිනිස්සුන්ට වහල් සේවය හඳුන්වලා දුන්නේ කවුද? ජේ.ආර්. ජයවර්ධනලා. 1977 බලයට ඇවිල්ලා වැඩිපුරම මේ සංක්‍රමණිකයෝ වශයෙන් හෝ විදේශගත වෙලා ඉවර වෙලා වහල් ශ්‍රමය හඳුන්වලා දුන්නේ ඔබතුමාලා. ඒකින්ද ඕගොල්ලෝ මේ රටවල් වලට ඇවිල්ලා ජනතාවගේ සුබ සාධන කටයුතු කරනවා කියලා බොරුවට මිනිස්සුන්ව නම් අන්දවන්න යන්න එපා. ඒකට හේතුව තමයි අනිත් එක තමයි ඔබතුමාලා දැන් මේ ලයිසන් ප්‍රශ්නේ ගන්නකො. මේ ලයිසන් ප්‍රශ්නේදී ඔබතුමාගේ මැදිහත් වීමක් වුණා. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒ වගේම අනිත් දේශපාලන පක්ෂවල සංවිධාන ඒ වගේත් මැදිහත් වුණා. අනිත් එක ජනතාවගේ මැදිහත් වීමකුත් වුණා. අනිත් එක මේ රටවල ජනතාව නියෝජනය කරන සංවිධානවල මැදිහත් වුණා. දැන් ඒක විසඳිලා ඉවරයිනේ. ඒක විසඳිලා ඉවරයි. දැන් බොරුවට අර මන් දැක්ක ඊයේ කියනකොට මේ එක මිනිස්සෙක් කියනවා මේ ලයිසන් ප්‍රශ්නේ තියෙනවලු. මේ මිනිස්සයා මෙපමණ කාලයක් හිටියේ කොහෙද කියලා ඔබතුමා අහන්නකෝ. මේ ලයිසන් ප්‍රශ්නේ විසඳගත්තනේ. විසඳගත්තට පස්සේ ඔයාගේ ඉන්න කෙනෙක් ඇවිල්ලා අහනවා මේ දැන් මේ ලයිසන් ප්‍රශ්නිකුත් තියෙනවනේ. මේව නෑ. ලයිසන් එකේ ප්‍රශ්නේ විසඳිලා ඉවරයි. මිනිසුන්ගේ ගැටලු විසඳිලා නෑ.
මේකේ තියෙනවා ගැටලු ඕන තරම් තියෙනවා. ඒවා ඔබතුමාලා ඉන්න ඔබතුමාලගේ පක්ෂයේ ඒත් එක්කම ඔය දැන් තියෙන පක්ෂයේ ඕක විසඳන්නේ නැහැ කියලා අපි දන්නවා. මේ ඉන්නේ පුළුවන් නම් ඊළඟ පාර ඕගොල්ලෝ නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයටම එක්කහුව වෙලා ඒ දෙගොල්ලොත් එක්ක එක්කහුව වෙලා නැවත වතාවක් මේ රට අරගෙන ඉවර වෙලා විනාශ කළා දාන්න. ඒ වගේම අනිත් පෙරමුණ මේවා දැන් අපි දන්නවා විපක්ෂයක් ඕනේ ඕනෑම දේශපාලන පක්ෂයක් බලේ ඉන්නකොට ශක්තිමත් විපක්ෂයක් ඕනේ. ඒ විපක්ෂයේ අලුත් වෙන්න ඕනේ. එහෙම දෙයක් නෑනේ. අනිත් එක තමයි ඔබතුමාලන් මේ ධනවාදයේම ඉස්සරහට අරගෙන යන. මේ නව ලිබරල් වාදයත් ඉස්සරහටම අරගෙන යන. දැන් අපි මෙහෙම කියමුකෝ. දැන් සජිත්ව IMF එකේ නියෝජිතයෝ සජිත්ව පිළිගන්න බෑ කිව්වනේ. එතකොට සජිතුත් කිව්වනේ පිළිගන්න බෑ කියලා. හැබැයි දැන් හර්ෂද සිල්වා ඇමරිකාවට ගියාම IMF එකෙන් සාකච්ඡා කරේ නැද්ද? ඒව ජනතාවට පැහැදිලි කරන්න. ඒක නිසා මන්ත්‍රීතුමාගේ ගමේ එහෙම නැත්නම් එකට බෝල ගහපු එකට දේශපාලනය කරපු එකට යාළු මිත්‍රයෝ ඉන්න එක ඇත්ත. ඒක හින්දා ඔබතුමා මෙහෙට ඇවිල්ලා එහෙම ආතල් එකක් අරගෙන එහෙම මිනිස්සුත් එක්ක කතා බහ කරලා යන්න. බොරුවට මිනිස්සුත් එක්ක දේශපාලනය කරන්න නැමත වතාවක් මේ එක්සත් ජාතික පක්ෂයේත් එක්ක එකතු වෙලා සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල මෙන්න මේකයි මේකට ඡන්දෙ දෙන්න අපි අලුත් රටක් හදනවා අපි අලුත් සමාජයක් හදනවා අපි අලුත් ආර්ථික ක්‍රමයක් හදනවා කියලා එහෙම ක්‍රමයක් වැඩපිළිවෙලක් ඔබතුමාලට නැහැ. ඒක ඔබතුමාලට නෙමෙයි ධනේශ්වර ලෝකයේ කිසිම ධනේශ්වර ධනපති දේශපාලනිකසට දැන් ඒ වැඩපිළිවෙල නැහැ. දැන් ඒවා ඉවරයි. අඩුම ගානේ ප්‍රතිපත්තියක්වත් නැහැ. ඔබතුමාලට ප්‍රතිපත්තියක් නැහැ. ඒ ලිබරල් ධනේශ්වර ක්‍රමය තුල ඒවත් ඉවර වෙලා තියෙන්නේ. ඕනනම් දේශපාලනේ අපි කතා කරමු හම්බ වෙලා හරි සංවාදයක් කරන්න අපි කැමතියි. අරවා මේවා ඕපදූප නෙමෙයි බොරු ඒව නෙමෙයි දේශපාලන අපි සංවාදයක් කරන්න අපි කැමතියි. අපි ඕනම වෙලාවක අපිට ආරාධනය කරන්න අපි එන්නම් ඔබලත් එක්ක දේශපාලනේ මොකද්ද මේ අතීතය වර්තමානයේ සීරම අපි කතා කරමු. දැන් ධනේශ්වර දේශපාලන පක්ෂවලට ඒ ඉතිහාසයෙන් ගැලවිලා දැන් කුණුබක්කිය හිමි වෙලා තියෙන වෙලාව. දැන් මේ මිනිස්සු ලෝකේ අලුත් වෙන්න අලුත් ලෝකයක් නිර්මාණය කරන්න ඒක අමාරුයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන එක අමාරුයි අපිත් පිළිගන්නවා. හැබැයි ඒකට තමයි යන්න වෙන්නේ. ඒකින්ද මේ දැන් ඔබතුමානිත් එක තමයි කියනවා මේ මිනිස්සු ලස්සන්ට ජීවත් වෙනවා මේ මිනිස්සු ඊටම සතුටින් ජීවත් වෙනවා. ඇත්ත. මේ රටවල් වල මිනිස්සු දැවැන්ත කැපවීම කළා ඊටම දැවැන්ත කැම ඒ වගේම රටේ නායකයෝ දැවැන්ත කැපවීම කළා තමයි මේ මිනිස්සු මේ අද ඉන්න තත්ත්වෙත් හදාගෙන තියෙන්නේ. මේ මිනිස්සුත් මේ ක්‍රමයේ තුල මේ වෙනකොට ඊටමත් අමාරු ජීවිත තමයි ගත කරන්නේ. ඒ මිනිසුන්ගේ මේ අමාරුකම් එළියට දැම්මේ නැත්නම් ඊටමත් මේ රැකියා විරහිතභාවය ඒත් එක්කම තරුණයන්ගේ රැකියා විරහිතභාවය ඒත් එක්කම මාෆියා කල්ලිවල ඊටමත් මේ බෙඩවීම ඒව ඕන තරම් තියෙනවා. හැබැයි ඒ තුලත් මේ මිනිස්සු සුබ සාධන වැඩපිළිවෙල යම් කිසි දුරකට හෝ අරගෙන යනවා. ඒ ධනේශ්වර ක්‍රමේ ඒ මුල් ආර්ථික ක්‍රමවල වල එහි නායකයෝ කැපගල්ලා ඒව. දැන් අපේ රටවල වල ඒව සේරම සුන්නා. ඒකින්ද මිනිසුන් රවට්ටන්න එපා. දේශපාලන සංවාදයක් තියෙනවා නම් ඒක කරමු. අනිත් එක තමයි අර කිව්වා වගේ යාළුවෝ හිතවත් ඉන්නවා නම් ඇවිල්ලා මේ දේවල් කරගෙන ගියාට කාරියක් නැහැ. එහෙමනම් අපි තවත් නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. ඒ කියන්නේ අපි ඕනම වෙලාවක ජනතාව රවට්ටන අවස්ථාවකදී අපි ඒකට විරුද්ධව නැගී සිටිනවා. එහෙමනම් ජය වේවා.